ලංකාවේ ලස්සනම පන්සල් ඇඹුල්ගම රජමහා විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ කැලණිගම් නිම්නයේ හංවැල්ලේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකම් රාශියක් තියෙන මෙම රජමහා විහාරයට අම්බිලිගාම විහෙර, රත්ගල්ල විහෙර කියලත් කියනවා. රජවරුන්ටත් සංඝයා වහන්සේටත් ඇඹුල සැපයූ නිසා මෙම විහාරයට ඇඹුල්ගම රජමහා විහාරය කියලා කියනවා. මලියදේව මහරහතන් වහන්සේ මෙම භූමිය ආශ්‍රිතව වැඩ සිටි බවටද ජනප්‍රවාදයේ දැක්වෙනවා. ඉබ්බන් කටුව පන්සල එහෙමත් නැත්නම් ආනකටාව විහාරය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ඉබ්බන් කටුව වැව් ඉස්මත්තේ පිහිටා ඇති මෙම විහාරය තුලින් ගමයි පන්සලයි වැවයි දාගබයි යන සංකල්පය මනාව පිළිඹු වෙනවා. ඊටාම සුන්දර භූමි භාගයක පිහිටා ඇති මෙම විහාරස්ථානය ඔබ නැරඹිය යුතුම ස්ථානයක්. ගලමුදුන විහාරය බදුල්ල දිස්ත්‍රික්කයේ කහටරුප්ප කාලාවත්ත ගඩා දෙහිගොල්ල මාර්ගයෙන් හැරී ගිය විට මෙම පන්සලට ළඟා වෙන්න පුළුවන්. මේ ගලමුදුනට පිහිටා තියෙන නිසා මෙම පන්සලට ඒ නම ලැබිලා තියෙනවා. මෙම පන්සලට පහළින් ගඩා දෙහිගොල්ල ගම්මානය හා දිනකට පැය 6කටත් වඩා අඩුවෙන් හිරු එළිය වැටෙන කොහොනාවල ගම්මානය දැකිය හැකි වෙනවා. වෙනස්ම පරිසර කලාපයක පිහිටි මෙම පන්සල තුළින් ඔබගේ සිත නිවෙනවා ඒකාන්තයි. වාරණ රජමහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නුවර මාර්ගයේ යක්කල නගරයේ පසුකර ගම්පහ ගොරකදෙණිය මාර්ගයේ ගමන් කළ විට මෙම රජමහා විහාරය හමු වෙනවා. මංගල ගිරිය ලෙසද හඳුන්වන මෙම විහාරස්ථානය විශාල ගල් පර්වතයක පිහිටා තියෙනවා. මෙම ගල විශාල හස්තියකගේ හැඩයක් ගන්නා නිසා මෙම පන්සලට ඒ නම ලැබිලා තියෙනවා. දේවානම් පියතිස්ස රජ සමයේ ඉදි වූවක් ලෙසට ජනප්‍රවාදයේ හැඳින්වෙනවා. රණවන පුරාණ රජමහා විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම රණවන පුරාණ රජමහා විහාරය මහනුවර කොළඹ මාර්ගයේ පිළිමතලාව නාලියල් පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් ගිය විට හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සක්මන් ඉසම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙහි වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කරන ප්‍රතිමා වහන්සේලා සිදුහත් කුමන දුෂ්කර ක්‍රියා කරන ආකාරය මෙහි නෙලා තියෙනවා. පිළිපුත්තුව රජමහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටා ඇති ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරය ලෙන් 99කින් සමන්විත වෙනවා. කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ වතුරුගම මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය විට මෙම විහාරය හමු වෙනවා. ඉතාමත් රමණීය භූමි භාගයක මෙම විහාරය පිහිටා තිබෙනවා.
සනසන අමයෝරෝ දහමයි තුන් සිත පහදන සම්බුදු වදනයි තුන්දොර සංවර කරවන පිහිටයි තුන්කල් මගේ බුදු හිමේ නම දෙන්නයි කතරට බුද්ධංගල රජමහා විහාරය අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයට ආසන්නයේ අක්කර 1280ක පමණ වපසරියකින් යුත් භූ විභාගයක මෙම රජමහා විහාරය පිහිටා තිබෙනවා. මෙම රජමහා විහාරයේ අඩි 500ක් පමණ උස් වූ ගල් පර්වතයේ මුදුනෙහි පිහිටා ඇති චෛත්‍යයේ අප තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ හා අග්‍රශ්‍රාවක වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබෙනවා. එත්මං සදමේ නිබනට මහගෝ සංසුන් ගමනින් පසුපස මාලිගා කැන්න රජමහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල රඳාවාන මාර්ගයේ අඹගස් පිටිය තුන්වන සැතපුම් කණුව අසලින් වැටී ඇති මගේ කිලෝමීටර් 2.4ක් පමණ ගිය විට මෙම මාලිගා කැන්න රජමහා විහාරය දැකගත හැකි වෙනවා. විහාරස්ථානයේ පිවිසීමට පාදස්ථානයේ සිට කැපූ ගලින් සෑදූ පියගට පෙළ නැග යා යුතු වෙනවා. මෙම විහාරයේ පිහිටා ඇති කඳු මුදුනට නැගෙනහිරින් සමනල කන්ද, බටහිරින් මීගමු වෙරළ, දකුණින් ගාලු මුවදර මනාව දිස්වෙනවා. මේ කෝට්ටේ යුගයේ රහස් බලකටුවක් ලෙසද පැවති බව ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. කඩදොර විහාරය නිල්දිය පතුලේ සැඟවුණු ඓතිහාසික කඩදොර විහාරය ඔබට සියසින් දැකගත හැක්කේ ඉතාමත් කලාතුරකින්. ඒට හේතුව පොත්මලේ ජලාශය ඉදිකිරීමේදී එම කඩදොර විහාරය ඒට යටවීම හේතුවෙන් ජලාශයේ ජල මට්ටම අඩුවන විට මේ නැවත මතුපිටට පැමිණෙනවා. මේ කොත්මලේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මෙම විහාරයට අමතරව ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍ය යන ආදී විහාරස්ථානද කොත්මලේ ජලාශයට යට වී තියෙනවා. එම යට වී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන් මහවැලි මහා සෑය ඉදිකර තිබෙනවා. මෙම ඓතිහාසික වටිනාකම් වලින් යුත් විහාරස්ථාන ඔබගේ නෙත් සිත් සනසාලන ඒකාන්තයි. මේවා සියසින් දැක ගැනීමට යන්න